සුබ දවසක් කියලා පිළිගන්නවා. අදත් රොයල් රසායනාගාර සේවය හා සම්බන්ධ වෙලා ඉන්න ඔයාලා හැමෝටම. ඉතින් අද වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ PPBS කියන පරීක්ෂණය සම්බන්ධයෙන්. ඉතින් PPBS කියන පරීක්ෂණය අපිට වැදගත් වන්නේ මොන වගේ අවස්ථාවලදීද? ඉතින් වෛද්‍යවරු PPBS පරීක්ෂණය කරන් යන්න කියලා යොමු කරන්නේ මොන වගේ අවස්ථාවන් වලදීද කියන එක සහ PPBS පරීක්ෂණ වාර්තාවක් හරියටම කියවගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් තමයි මේ වීඩියෝ පුරාවට අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම පල්ලෙහා අතපට subscribe button එක බලලා අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. PPBS එහෙමත් නැත්නම් post prandial blood sugar කියන ටෙස්ට් එක ප්‍රධාන වශයෙන් අපිට දායක වෙනවා diabetic mellitus කියන රෝගී තත්ත්වය හඳුනා ගැනීම සඳහා මේ පරීක්ෂණය ඉතා වැදගත් වෙනවා. ඉතින් PPBS පරීක්ෂණය සිද්ධ කරද්දී මේකට විශේෂිත ක්‍රමයක් තියෙනවා, ඉන්ස්ට්‍රක්ෂන් කිහිපයක් තියෙනවා මේකට අනුගමනය කරන්න ඕන. ඉතින් මේවා හරියටම අනුගමනය කරොත් තමයි ඔයාලට නිවැරදි රසායනාගාර පරීක්ෂණ වාර්තාවක් ලබා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු වෛද්‍යවරු ඔයාලට මේ PPBS පරීක්ෂණය කරන්න යන්න කියලා නිර්දේශ කරන්නේ මොන වගේ අවස්ථාවලදීද කියන එක සම්බන්ධයෙන්. ඉතින් ගොඩක් වෙලාවට ඔයාලට අධික මහන්සිය, ඒ වගේම තමයි තෙහෙට්ටුව, ඊට පස්සේ වාගේ ඇස් පෙනීමේ යම් කිසි මොකක් හරි දුර්වලතාවයක් තියෙනවා නම්, ඒ වගේම තමයි නිතර මුත්‍රා පිට කරනවා නම් මෙන්න මේ ආගේ අවස්ථාවල වෛද්‍යවරු අපිට නිර්දේශ කරනවා මෙන්න මේ PPBS පරීක්ෂණය සිද්ධ කරන් යන්න කියලා. ඉතින් මේ PPBS පරීක්ෂණය ඉතා විශේෂයෙන් වැදගත් වෙනවා ගර්භණී අවස්ථාවේ පසුවන ගර්භණී මාතාවන්ට gestational diabetes කියන තත්ත්වය හඳුනා ගැනීමට මේ PPBS පරීක්ෂණය විශේෂයෙන්ම උපකාරී වෙනවා. එතකොට මේ PPBS පරීක්ෂණය මම කලින් සඳහන් කරා වගේ diabetic mellitus වැනි රෝගී තත්ත්ව හඳුනා ගැනීමට උපකාරී වෙනවා. හරි. දැන් අපි කතා කරමු මේ PPBS පරීක්ෂණයකට පෙර ඔයා හරියටම අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග මොනවද කියන එක සම්බන්ධයෙන්. ඉතින් සාමාන්‍යයෙන් PPBS පරීක්ෂණය සිද්ධ කරන්නේ ඔයා මොකක් හරි උදේ ආහාර වේලක් හරි දවල් හරි ආහාර වේලක් අනුභව කරාට පස්සේ ආහාර අනුභවයෙන් පැය දෙකකට පස්සේ තමයි මේ පරීක්ෂණය සිද්ධ කරන්නේ. ඉතින් මේ පරීක්ෂණයේදී අපි බලනවා ඔයා ඒ ආහාර වේලේ ලබාගත් කාබෝහයිඩ්‍රේට් වල අඩංගු ග්ලූකෝස් ටික මේ ඉන්සියුලින් මගින් හරියටම යාමනය වෙනවද නැද්ද කියන එක තමයි අපි හරියටම තහවුරු කරලා බලන්නේ. එතකොට සාමාන්‍ය fasting blood sugar ටෙස්ට් එකට වඩා මේ PPBS පරීක්ෂණය diabetic mellitus රෝගය හඳුනා ගැනීමට විශේෂයෙන් උපකාරී වෙනවා. හේතුව අර ඉන්සියුලින් වල හරි ක්‍රියාකාරීත්වය අපිට බලා ගන්න පුළුවන් නිසා. සාමාන්‍යයෙන් ඔයාට පුළුවන් අපි හිතමු ඔයා උදේ ආහාර වේලක් ගන්නවා. අපි හිතමු උදේ 7ට ඔයා කෑම කන්න පටන් ගන්නවා. එතකොට මේ ආහාර වේලක් ඔයා සාමාන්‍යයෙන් එදිනෙදා කන ආහාර වේලක් වෙන්න ඕනේ. ඒ කියන්නේ එදා දවසට ඉතා විශේෂිත ආහාර වේලක් අනුභව කිරීම නොකළ යුතුයි. ඒ වගේම තමයි එදා දවසට වාගේ PPBS පරීක්ෂණයේ සීනි ලෙවල් එක අඩු කරන්න කියලා හිතාගෙන ඉතා අඩු ආහාර වේලක් අනුභව කිරීමක් නොකළ යුතුයි. මෙහිදී අපි සාමාන්‍යයෙන් වෙනද කන්න පුරුදු වෙලා ඉන්න උදේට කන ආහාර වේලම එදා උදේ 7ට අපි කනවා. එතකොට උදේ 7 ඉඳන් අපි හිතමු කෙනෙක්ට උදේ ආහාර වේලක් ගන්න විනාඩි 10ක් වගේ කාලයක් වෙනවා කියලා. එතකොට උදේ 7 ඉඳන් 7:10 වෙනකම් ඔයා උදේ ආහාර වේල ගන්නවා. එතකොට ඔයා වෙලාව ලියා ගන්නවා. කෑම කාලා ඉවර වෙච්ච වෙලාව හරියටම උදේ 7:10. එතකොට මේ 7:10 ඉඳන් පැය දෙකකට පස්සේ කියන්නේ 8:10 9:10 හරියටම 9:10 වෙනකොට තමයි ඔයා රසායනාගාරයක් වෙත යන්න ඕනේ ඔයාගේ රුධිර සාම්පලය ලබා දෙන්න. එතකොට රසායනාගාරයක් වෙත උදේ 9:10ට ගියාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ රුධිර සාම්පලය ලබා දෙන්න. ඉතින් දැන් අර ඔයා උදේ 7:10 ඉඳන් 9:10 කියන මේ කාලයේ පැය දෙක ඇතුළත විශේෂයෙන්ම කරන්න ඕන වැඩ කිහිපයක් තියෙනවා. ඔයා මේ කාලය ඇතුළත කිසිම ආහාරයක් අනුභව නොකළ යුතුයි. ඒ වගේම තමයි විවිධ බීම වර්ග පානය නොකළ යුතුයි. ඒ වගේම තමයි ඔයාගේ ශරීරයේ වෙහෙසකාරී වෙන ව්‍යායාම වල නිරත වීම නවත්තන්න ඕනේ. අනිත් එක තමයි මේ කාලේදී ඇල්කොහොල් භාවිතා කිරීම සපුරා තහනම්. එතකොට මෙන්න මේ පිළිවෙත් ටික අනුගමනය කරලා ඔයාට පුළුවන් පැය දෙකකට පස්සේ රසායනාගාරයක් වෙත ගිහිල්ලා ඔයාගේ පරීක්ෂණය සිදු කරගන්න. හරි. දැන් අපි කතා කරමු මේ PPBS පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව අපිට එළවෙන්න පුළුවන් නිගමන මොනවද කියන එක සම්බන්ධයෙන්. ඉතින් ඔයාත් දැන් ඔයාගේ PPBS පරීක්ෂණ ප්‍රතිඵල වාර්තාව අතට අරගෙන බලන්න ඔයාගේ PPBS පරීක්ෂණයේ ප්‍රතිඵලය කුමක්ද කියන එක. අපි හිතමු ඔයාගේ PPBS පරීක්ෂණයේ ප්‍රතිඵලය 140ක් හෝ ඊට වඩා අඩු වගේක පවතිනවා නම් මේ තත්ත්වය අපිට සාමාන්‍ය තත්ත්වයක් එහෙම නැත්නම් normal report එකක් කියලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ report එකේ PPBS පරීක්ෂණයේ අගය 140 සහ 199 කියන මේ අගයන් අතර නම් තියෙන්නේ අපි මේ තත්ත්වය හඳුන්වනවා pre diabetic අවස්ථාව කියලා. කියන්නේ පූර්ව දියවැඩියා මට්ටමේ තමයි දැන් ඔයා ඉන්නේ. එතකොට ඔයා වහාම ප්‍රතිකාර ලබා ගත යුතු අවස්ථාවක් සහ වෛද්‍යවරයෙක් වෙත යොමු විය යුතු අවස්ථාවක්. ඊට පස්සේ ඔයාගේ රසායනාගාර පරීක්ෂණ වාර්තාවේ අගය 200 හෝ ඊට වඩා වැඩි අගයක නම් තියෙන්නේ අපිට කියන්න පුළුවන් ඔයා දැන් මේ ඩයබටික් එහෙම නැත්නම් දියවැඩියා තත්ත්වයෙන් පසුවන රෝගියෙක් කියන එක සම්බන්ධයෙන්. ඉතින් මෙහිදී වහාම ඉක්මනින්ම වෛද්‍යවරයෙක් වෙත යොමු වෙලා ඒ අදාළ සායන වෙත සම්බන්ධ වෙලා
මේ සඳහා ප්‍රතිකාර ලබා ගත යුතුයි. ඉතින් මේ ප්‍රතිකාර ලබාගෙන ඔයාටත් පුළුවන් දියවැඩියාවෙන් තොර ජීවිතයක් ගත කරන්න පුළුවන්. හරි ඉතින් වීඩියෝ එක හොඳයි නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාට පුළුවන් පල්ලෙහෙන් සඳහන් කරන්න.